දැන් මං ඉදිරියේ ඉන්න නාගරික മന്ത്രിවරු മന്ത്രിවරියා. මං ඉදිරියේ ඉන්න පාර්ලිමේන්තු മന്ത്രിවරු දෙපළක්. දැන් මේගොල්ලන්ට පුළුවන් ද මහජන දිනයක් තියන්න? මෙයාට පුළුවන් ද ජනතාව අතරට ගිහිල්ලා ජනතාව බලාපොරොත්තු වෙන සේවාව, ජනතාවගේ දුක කඳුල වේදනාවට සවන් දීම, ජනතා ප්‍රශ්න වලට ගැටළු වලට සවන් දීලා පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුවේ කමිටු තුල ඒවට විසඳුම් ලබා දීම. ඒක කරන්න පුළුවන්. මහජන දින පවත්වන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්ට නම් මහජන දින පවත්වලා පුරුද්දකුත් නැහැ. ඒක පවත්වන්නෙත් නැහැ. ජනතාව අතරට යන්නෙත් නැහැ. ඔබ අන්දවල, ඔබ රවට්ටලා, ඔබ මංගලා කරලා මේ රටට ලබා දුන්නු එකම දායාදය තමයි ම්ලේච්ඡත්වය. මිනිමරු සමාජය. මිනිමරීම සුපුරුදු ක්‍රියාවක් වූ සමාජය. ඝාතන සංස්කෘතිය. නාඳුනන තුවක්කු කරුවාගේ සංස්කෘතිය. නාඳුනන කිව්වට බොහෝ දෙනා දන්නවා මේ හැම ඝාතනයක් පිටුපසම මේ මිනිමරු සංස්කෘතියට දොරටු විවරණය කරලා තිබෙනවා. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පරිගණන. ඒකයි සත්‍ය කතාව. වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඝාතනය කරා. කී පාරක් උත්සාහ දරුවද ඔහුට ඔහුගේ සභාපතිකම අපේම සභාවක් බිහි කිරීම වළක්වලා ඒගොල්ලෝගේ മന്ത്രിවරු දෙපළක් අතුරුදහන් වුණයි කියලා පැහැරගෙන ගියයි කියලා අමූලික පට්ටපල් බොරු කතාවක් ඉදේ. සභාව පවත්වන්න යන දිනේ විශාල ජනතාවක් ගෙනල්ලා සභාව පැවැත්වීම නතර කරා. ඒගේ മന്ത്രിවරයෙකුට වෙඩි දිබ්බයි කියලා චෝදනා කරා. ඒ ඔක්කොම බොරු වුණා. ඒ ඔක්කොම පච වුණා. නියමන් තත්ත්වයක් තුළ මේ මං ඉදිරියේ ඉන්න මේ මහජන නියෝජිතවරුන්ගේ මෙයාගේ ජීවිත අද අනාරක්ෂිතයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපි අවධාරණය කරනවා මේ රටේ සිවිල් පුරවැසියන් ලක්ෂ 220 රැක ගන්නට කටයුතු කරන්නේ ඔබගේ වගකීම. පාර්ලිමේන්තුවට 225ක් පත් කරගන්නේ ලක්ෂ 220 නියෝජනය කරා. ඒ අයට කනත් ඉඳගෙන ජනතා සේවාවල් කරන්න බෑ. මේ മന്ത്രിවරුන් മന്ത്രിවරියන්ගේ ජීවිත රැක ගැනීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීම. මේ මිනිමරු සංස්කෘතියට අපිට ඉඩ දෙන්නට බෑ. ඉඩ දෙන්නෙත් නැහැ.